අරුන් කියලා පිරිමි ළමයෙක් හිටියා. එයා තමයි එයාගේ පන්තියේ හිටපු දක්ෂම ශිෂ්‍යයා. ඒ වගේම තමයි එයා පන්තියේ දක්ෂතම ශිෂ්‍යයා කියලා හිතටත් අරගෙන හිටියේ. ඒ හින්දා සෑම විටම පාඩම් අතරතුර ගුරුතුමිය ප්‍රශ්නයක් අහනකොට ඒ හැම අවස්ථාවකම ශබ්ද නගලා කතා කරා. ඒ වගේම තමයි ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙන අන් ශිෂ්‍යයන්වත් එහෙම නැත්නම් එයාගේ යාළුවන්වත් නිතරම නිවැරදි කරන්න පෙළඹුණා. එයා කිසිම අවස්ථාවක පිළිගත්තේ නැහැ එයා අතින් වැරදි වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ නිසා මෙයාගේ යාළුවෝ එයාගේ දක්ෂතාවය අගය කරත් එයත් එක්ක වැඩ කරන්න නම් කැමති වුණේ නැහැ. ඒගොල්ලෝ සෙමින් අරුන් සමග වැඩ කරන එක නැවැත්තුවා. එක දවසක් එයාලගේ පන්තිභාර ගුරුවරයා කණ්ඩායම් ව්‍යාපෘතියක් නිවේදනය කරා. ඉතින් අරුන් මෙයාගේ ව්‍යාපෘතියේ බොහෝමයක් වැඩ තමන් විසින්ම තමම තනියම කරන්න තීරණය කළා. එයා හැම වෙලේම හිතාගෙන හිටියා මම ඒක හොඳින්ම කරන්න දන්නවා. මම ඒක කොහොමද කරන්නේ කොහොමද වෙන්නේ කියන එක ගැන හොඳ අවබෝධයෙන් ඉන්නේ. හරිම ආඩම්බරෙන් අනිත් අයත් එක්කත් මේ බව පැවසුවා. ඉතින් එයාගේ යාළුවෝ මෙයාත් එක්ක තර්ක කරන එකකින් පළක් නැහැ. ඒක හරිම වෙහෙසයි කියලා නිහඬව පැත්තකට වෙලා එයාගේ අදහසට එකඟ වුණා. ඔන්න කෙමෙන් මෙයාලගේ ඉදිරිපත් කිරීමේ දිනයත් පැමිණුණා. අරුන්ගේ ව්‍යාපෘතිය හරි විදිහකට ක්‍රියාත්මක කරන්න එයාට පුළුවන්කමක් තිබුණ නැහැ. ඒකේ තිබුණු ප්‍රස්තාර වැරදි, දත්තවල තේරුමක් තිබුණ නැහැ. ඉතින් ගුරුවරයා ඇහුවා කවුරු හරි ඔයාගේ වැඩ පරීක්ෂා කළාද? ඕගොල්ලෝ කතා වෙලාද මේ ව්‍යාපෘතිය කරේ කියලා. ඉතින් අරුන් දෙපැත්තට හිස සැලුවා. මොකද එයාට දෙන්න උත්තරයක් නැහැ. මේක තමයි පළවෙනි වතාවට එයාට පිළිතුරක් දෙන්න නොතිබුණු අවස්ථාව. මේ වෙලාව එයාට ඉතිරි වෙලා තිබුණේ නිශ්ශබ්දතාවය සහ පසුතැවීම පමණයි. ඉතින් පාසල් කාලෙන් පස්සේ එයාගේ නිහඬ මිතුරියක් වෙච්ච මීනා එයා ළඟට ආවා. එයා කිව්වා ඔයා අපට උදව් කරන්න ඉඩ දුන්නා නම් අද මේක මේ විදිහට වෙන්නේ නැහැනේ. අපිට එකතු වෙලා ඒක නිවැරදි කරන්න තිබුණා. එයා හරිම මෘදු ලෙස පැවසුවා. ඉතින් මේ වෙලාවේ අරුන් බොහොම දුර්වල ලෙස hina වුණා. රාත්‍රී අරුන් තීරණය කළා තමන් සතුව තිබුණු මේ අධික ආඩම්බරකම තමන්ව අන්ධ කරලා තියෙන්නේ කියලා. ඔහුට තමා ගැන පුංචි කලකිරීමක් වගේම පසුතැවීමකුත් ඇති වුණා. ඊපස්සේ අරුන් අන් අයට සවන් දෙන්න, ප්‍රශ්න අසන්න, ගෞරවය බෙදා ගන්න මෙන්න මේ වගේ හොඳ දේවල් පුරුදුණා. එයාගේ වැඩ කටයුතුත් පෙරට වඩා ගොඩාක් දියුණු වුණා. ඉතින් ඒ වගේම එයාට පෙරට වඩා මිත්‍රත්වයෙන් යුතු මිතුරන් පිරිසකුත් හම්බ වුණා. ඉතින් අරුන් මේ වෙලාවේදී තීරණය කළා වැරැද්දක් වුණොත් ඒක නිවැරදි කරන්න පුළුවන්. හැබැයි අධික මමත්වයක් තිබුණොත් ඒක තමන්ව හිර කරලා තියනවා කියලා.